හෙලෝ කොහොමද? ඉතින් මම හාහා පුරා කියලා පළවෙනි වතාවට වීඩියෝ එකක් මේ එඩිට් කරන්න හදන්නේ. වොයිස් ඕවර් එක කරනවා. ඉතින් මේ වීඩියෝ එකකින් පෙන්වන්නේ අපි අනුරාධපුර නෙවෙයි කතරගම ගියපු ගමන. ඇයි කතරගම ගියේ ඒ විස්තර මම පස්සේ පැහැදිලි කරන්නම්. මේ ඉතින් අපි කතරගම යන දවසේ උදේ පාන්දර අහස හරිම ලස්සනයි. සන්රයිස් එක තමයි මේ පේන්න තියෙන්නේ. ඉතිං අපි ඒ සුන්දරත්වය විඳින ගමන් කතරගමට යන්න පිටත් වුණා. මේ තියෙන්නේ හයිවේ එකේ. ඉතින් ඔයාට යනකොට දකින්න පුළුවන් ලස්සන අහස දර්ශනයක් තමයි. අපේ ගෙදර කට්ටියයි මායි තව අපේ නෑදෑයෝ කීප දෙනෙකුත් ගියා. ඒගොල්ලෝ වෙනම වාහනයක තමයි ඉතින් ගියේ. ඉස්සර කතරගම යනවා කියන එකයි දැන් කතරගම යනවා කියන එකයි සෑහෙන වෙනස්. ඒනට තාමත් මම ඒ වගේම ආසයි. මේ දැන්නම් තියෙන්නේ වීඩියෝ එකේ කතරගම ඔක්කොම වැඳ පුදාගෙන ඉවර වෙලා අපි මේ එළියට යන ලෑස්ති වෙන ටික තමයි. මොකද මැද අපිට කිසිම දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ ඉතින් අපි ආගමානුකූලවනේ හිටියේ. ඉතින් එහෙම වීඩියෝ කරන මූඩ් එකක් තිබ්බේ නෑ. කොහොමත් ඉතින් වඳින්න ගියාම වීඩියෝ කරන්නත් බැහැනේ. ඒක නිසා වැඩි වීඩියෝ කරේ නැහැ. මේ ඉතින් වටපිටාව ටිකක් වීඩියෝ කරගත්තා. එදා මට මතක විදිහට පොය දවසක්ද කොහෙද ටිකක් සෙනග වැඩි ලස්සන කාවාඩි එහෙම ඉස්සර වගේම තමයි ලස්සන ගොඩක් දේවල් තිබුණා. දැන් ඉස්සරට වඩා වැඩියෙන් සෑහෙන්න කතරගම වෙනස් වෙලා. ඉස්සර වගේ නෙවෙයි. ඔය යන්නේ ඔතන මමත් ඉන්නවා. පුළුවන් නම් ගෙස් කරන්න මම කවුද කියලා. කුණුදොරියකුත් තියෙනවා. ඉතින් එහෙම තමයි අපේ කතරගමනේ වන්දනාව ඉවරුනේ. ඊට පස්සේ අපි ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන දැන් මේ යන ගමන් පොඩි අලිබබෙකුත් හම්බුණා. බලන්න දැන් කොච්චර ලස්සනට හදලාද කියලා. ඊට පස්සේ තමයි හොඳම ටික තිබුණේ. අපි කතරගමේ ඉඳන් එළියට බහලා එනකොට මෙතන තියෙනවා මං හිතන්නේ මෙතන තියෙන ගඟෙන් එළියට යන නෙවෙයි. ඒත් අපි පාවිච්චි කරා මෙතනින් යන්න පඩි පෙළක් තියෙනවානේ. මේ එදා එහෙම ලොකුවට ඉතින් වතුර තිබුණෙත් නැහැ. මෙතනින් යන්න පුළුවන් සහ තද රස්නයක් තිබ්බා. ඉතින් අපි හිතුවා කමන්නේ උඩ පාලමින් යන්න නැතුව ගඟ මැදින්ම යනවා කියලා. වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක්. අපි ඉතින් හොම යන ගමන් ඉන්නකොට මං අක්කට කියනවා මේ ෆෝන් එක පොඩ පරිස්සමින් අල්ලගන්න කියලා. ඊට පස්සේ ඉතින් අපි මේ යන අතරතුර ලස්සන වැවක් මම දැක්කා. මම ඊට කලින් කතරගම යට කවදාවත් ඒ විදිහේ වැව දැකලා නැහැ. මං හිතන්නේ අපි යන්නේ වෙන පාරකින්ද කොහෙද. දැන් හයිවේ හැදිලා ගොඩක් දියුණු වෙලානේ. ඉස්සර අපි යනකොට අපිට මේ විදිහේ මැදදී වැවක් හම්බ වෙන්නේ නැහැ. ඒත් කමන්නේ ඉතින් ලස්සන දර්ශනයක් නේ. ඊට පස්සේ අපි ඉතින් දැන් ඉස්සරට වඩා සෑහෙන වෙනස් සෑහෙන දියුණු වෙලා ඉස්සර වගේ නෙවෙයි. ඒත් ඉතින් මම තාමත් ඒ ගමනට එදා වගේම කැමතියි. ටික දුරක් ගිහිල්ලා අපිට දැන් මේ වෙලාවේ කන්නත් ඕනේ. අපි ඉස්සරහ කන නතර කරනවා. එහෙම තමයි ඉතින්. කතරගම කියද්දී අපිට ගොඩාක් මතක තියෙනවා. ඉස්සර මේ වැව ගාවින් යනකොට අපි මේ වගේ නාන්න නැතුව නම් යන්නේ නැතුව ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම බැහැලා නානවා. දැන් ඉතින් එහෙම කාටවත් මාසාවකුත් නැහැ. සහ අපි ඒකට සූදානම් වෙලා ගියෙත් නැහැ කොහොමද. ඔය තිස්සව මැද තියෙන පොඩි දූපතක්. අපි ඒකට එකපාරක් ගිහින් තියෙනවා අපි චූටිම කාලේ. එතකොට හිටියා අපිට ත්‍රිවිල් අපිට හිටපු ඩ්‍රයිවර් මම අපිව ඔක්කොම එක්කගෙන ගියා. හරිම ලස්සන මතකයන්. අපි ඉතින් පරිස්සමෙන් කතරගම වැඳලා දැන් මේ ඉන්නේ එන ගමක්. උදේ සන්රයිස් එක දැක්ක වගේම දැන් මේ පේන්නේ සන්සෙට් එක. මේක පුදුම ලස්සනයි. මම තව ඉස්සරහට වට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඒ කලර්ස් පුදුම තරම් ලස්සනයි. ඒ කිසිම දෙයක් මේ එඩිට් කරලවත් නැහැ මේ වීඩියෝ එක. එච්චරට ලස්සනයි. හවස ඉර බැහැගෙන යනකොට. අපි ජීවත් වෙන්නේ කොච්චර ලස්සන රටකද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි.
මේ ලස්සන හැමදාම එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් එහෙම කරන්න බැහැ නේද? හරි. බලන්නකො මේ අහස කොහොම ලස්සනයිද කියලා. මේ නැචරල් කලර්ස් කිසිම දෙයක් එඩිට් කරලා නෙවෙයි. හරි එහෙනම් අදට කතරගම ට්‍රිප් එක ඉවරයි. මම අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. Thank you for watching. Ha ha.